හෙලෝ අද මම ආවේ ඔයාලා හොයන හීනි දිග පෙත්ත නැත්තම් V ඇටයක් වගේ කියලා එක එක නම් වලින් හඳුන්වන සෙටරිසින් කියන ඇලර්ජි බෙහෙත ගැන ලස්සනට කියලා දෙන්නයි. ඔයාට කිවිසුම් යනවද? රෑෂ් තියෙනවද? ඇස් වලින් කඳුළු එනවද? ඇලර්ජි ප්‍රොබ්ලම්ස් තියෙනවද? සෙටරිසින් කියන්නේ second generation antihistamine එකක්. හිස්ටමින් බ්ලොක් කරලා ඇලර්ජි තත්ත්ව කන්ට්‍රෝල් කරනවා. මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. හිතන්නකෝ. හිස්ටමින් කියන්නේ බොඩි එකේ ප්‍රොබ්ලම් බටන් එකක් වගේ. ඒක ඔන්නුනාම තමයි කිවිසුම් යන්නේ, කසන්නේ වගේ ඇලර්ජි ලක්ෂණ එන්නේ. සෙටරිසින් කියන්නේ ඒක ඔෆ් කරන ස්විච් එකක්. තවත් සරලව කියන්නම්කෝ. ඇලර්ජි වෙද්දි ශරීරය හිස්ටමින් නිදහස් කරනවා. ඒකෙන් කිවිසුම් යනවා, කසනවා, ඇස් වලින් කඳුළු ගලනවා. සෙටරිසින් ඒ එෆෙක්ට් එක නතර කරනවා. ඒ නිසයි සැනසීමක් ලැබෙන්නේ. හිතන්නකෝ බොඩි එක ඇතුලේ පොඩි නගරයක් තියෙනවා. එනමි එකක් ආවම හිස්ටමින් රිලීස් වෙලා අලාර්ම් එක ඔන් වෙනවා. ඒ වෙලාවේ සෙටරිසින් එනවා. අලාර්ම් එක නවත්තලා සැනසීම අරගෙන එනවා. පරණ ඇන්ටිහිස්ටමින් ටැබ්ලට්ස් වලට හුඟක් නිින්ද යනවා. සෙටරිසින් වල ඒස් භාවය අඩුයි. සෙම් ප්‍රතික්ෂාව, ස්කින් ඇලර්ජි, සමේ ඇතිවන කැසීම් ඔක්කොටම මේක යූස් කරනවා. ලොකු අයට දවසට මිලිග්‍රෑම් 10ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක පෙත්තක්. ඒක 30 minutes ඇතුළත වැඩ කරනවා. පැය 24ක වගේ කාලයක් බෙහෙත ඇගේ රැදිලා තියෙනවා. කුඩා දරුවන්ට වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ලබා දීම සිදු වෙනවා. සයිඩ් එෆෙක්ට් විදියට නිදිමත ගතිය, හිසේ කැක්කුම්බ, තෙහෙක්ටුව, කට වියලීම වගේ එන්න පුළුවන්. ඇල්කොහොල් එක ගන්න එපා, නිදිමත ගතිය වැඩි වෙනවා. ප්‍රෙග්නන්ට් අය, කිරි දෙන අය ඩොක්ටර් උපදෙස් මත පමණක් ගන්න. හරි විදියට ගත්තොත් සෙටරිසින් කියන්නේ සේෆ් මෙඩිසින් එකක්. ඔයාට ඇලර්ජි එක නැවත නැවතත් එන්නේ ඔබේ බොඩි එකේ හිස්ටමින් ඔෆ් කරන්න කෙනෙක් නැති නිසා. සෙටරිසින් එක ඔෆ් කරනවා. තව හෙල්ත් වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.